අම්මෝ කොන්දත් එක රිදෙනවා අප්පා මේ දවස් ටිකේ නම් මහන්සි වෙලා. අනේ මන් දන්නේ. අම්මෝ පුතේ පුතේ එන්න මැනික. අම්මේ ඔය දැන් ආවේ? අනේ ඕ පුතේ මේ දැන් ආවේ. අම්මේ මම ඔයාට කහ ටිකක් ගේන්නද? අනේ ඕනි නෑ පුතේ. මං වැඩ කරන තැනින් රෑටත් කෑම කාලයි ආවේ. අනේ මැනිකේ උදේ උයපුව තව ඇති නේද පුතේ? මල්ලිටත් දීලා මගේ පුතා ඒ ටික කාලා නිදා ගන්නකො මැනික. අක්කේ අම්මා හරි නරකයි නේද? ඇයි මල්ලි? නෑ අම්මා හැමදාම වැඩ කරන තැනින් හොඳට කාලෙන. අපි විතර කීල්පත් කන්න ඕනි. අම්මා පව් මල්ලි. දවසම මහන්සි වෙලා බඩගිනි හින්දා අම්මා කනවා ඇත්තේ. අක්කේ අර අපේ අම්මා නේද? ඔව් මල්ලි. අපේ අම්මා පාර අතු ගාන එකන කරන්නේ මල්ලි. අක්කේ අර මොනවද අම්මා අර කුණු ගඩෙන් අරගත්තේ? අනේ මල්ලි අර කාලා ඉතුරු නේව කුඩු කුඩෙන් අරගෙන අපේ අම්මා කන්නේ මල්ලි. මේ අක්කේ අම්මා පව්. අනේ ඔව් මල්ලි. අපි එතනට ගියොත් අම්මට දුක හිතේ මල්ලි. අපි ගෙදර යමු. අම්මෝ කොන්ද මැනිකේ අම්මා ගෙදර ආවා පුතේ. අම්මේ ඔයා දැන්ද ආවේ? ඔව් පුතේ මම මේ දැන් ආව විතරයි. මම අම්මට බත් බෙදලා ගේන්නද? මං බඩ පිරෙන්න කාලා ආවේ පුතේ. බත් තියෙන ටික මල්ලිටත් දීලා මගේ පුතා කන්නකෝ. මමයි මල්ලි කාලා තව බත් ඉතුරුයි අම්මේ. ඒ ටික අම්මා රෑ වෙලා කන්න. මම බෙදලා තියන්නම්. හා පුතේ. උදේ වෙද්දි කොහොමද නරක වෙන්නේ අම්මේ? හා පුතේ බත් ඉතුරුයි නම් අපරාදේ. කොච්චර මහන්සි වෙනවද හාල් ඇටයක් ගෙදරට ගේන්න. මං එහෙනම් තව පොඩ්ඩකින් කන්නම්කෝ. අක්කේ අපි හැමදාම අම්මට බත් ඉතුරු කරමු නේද? හා මල්ලි. අම්මා පව් මල්ලි. හැමදාම කුණු වෙච්ච බත්නේ අම්මා කාලා තියෙන්නේ. ඔව් අක්කේ අම්මා පව්.